සියලු දෙනාටම සුබ උදෑසනක්. මේ මාධ්‍ය සාකච්ඡාවට අද අප සමග එක්කාසු වෙනවා ගරු පාටලී ට්‍රම්පික රණවක මැතිතුමා, ගරු වජිර අබේවර්ධන මැතිතුමා මාස කිහිපයක් විදේශගත වෙලා අද ආයෙත් අපිත් සමග සම්බන්ධ වෙන අපි එතුමා ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නීතිඥ පියල් දර්ශන ගුරුගේ මැතිතුමා, එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩලයේ සභාපති. දැන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගැසට් කරලා තිබෙනවා. අපි දිවි හිමියෙන් එම සංශෝධනය පරාජය කිරීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා ප්‍රජාතන්ත්‍රවාදී නිත්‍යානුකූල රාමුවක් තුල. ඒකට හේතුව තමයි අතිශයින් භයානක සංශෝධනයක්. ඒකේ දුර්විපාක තක්සේරු කරන්නට බැරි තරම් උග්‍රයි. මේ රටේ මානව හිමිකම් බුද්ධි විඳීම, විපක්ෂයේ නිත්‍යානුකූල කාර්යභාරය බාධාවකින් තොරව කරගෙන යාමට ඇති හැකියාව, අවසානයේ ජනාධිපති දූර කාලයේ දීර්ඝ කිරීම, පාර්ලිමේන්තුව දීර්ඝ කාලයේ දීර්ඝ කිරීම, ඒවා දීර්ඝ කිරීම මේ සියල්ලක් සම්බන්ධයෙන් බොහොම පැහැදිලි අවධානමක් ඉස්මතු වෙනවා මේ සංශෝධනය ක්‍රියාත්මක කළොත්. මේක මේ විනිශ්චයකාරවරුන්ගේ වයස අවුරුදු 2කින් වැඩි කිරීමට සීමා වෙච්ච සංශෝධනයක් නෙවෙයි. එයින් හුඟක් ඔබට ගොස් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය අපි සියලු දෙනාම চিරාත් කාලයක් ආරක්ෂා කරගත් ආයතන වලට ඍජුව පහරක් එල්ල වෙනවා මේ සංශෝධනය තුලින්. දැන් අපි සෙනසුරාදා මහනුවර ගිහිල්ලා අපිට පුළුවන් වුණා බැහැ දැකීමට අතිපූජ්‍ය මල්වත්ත අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා. දැන් අපිට ඉතාමත් පැහැදිලිව කිව්වා සංදේශයක් යවුවා කියලා ගරු ජනාධිපතිතුමාට. ඒක ලියපු බව, අරපු බව මොම් පැහැදිලිව කිව්වා. හැබැයි ඒකට වෙච්ච දෙයක් කවුරුත් දන්නේ නැහැ. මහානායක ස්වාමීන් වහන්සේලාගේ ලිපිය ලැබුණු බවක් පවා දන්නලා නැහැ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. සම්පූර්ණ නිශ්ශබ්දතාවය. දැන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ සඳහන් වනවා බුද්ධ ශාසනයට ප්‍රමුඛ ස්ථානයක් දෙනවායි කියලා. ඉතින් ඒක කොල කැලලකට සීමා කරන්න බෑ. ඒකට ප්‍රායෝගික වශයෙන් ඒකට යම්කිසි අර්ථයක් දෙන්න තියෙන්නේ. මෙහෙමද සලකන්නේ මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා. දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ අපේ සිතේ කිසිම සැකයක් දෙගිඩියාවක් තිබුණේ නැහැ. මහානායක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කරපු මතය තමයි මේක කරන්න එපා කියලා. මේකේ අසතුට ප්‍රකාශ කළ බව අපිට බොහොම පැහැදිලිව ඒත්තු ගන්නුණා ඒ සාකච්ඡාවෙන් පසු. දැන් අද මම කියුවා ප්‍රවෘත්තියක් සිවිල් සංවිධාන 22ක් වෘත්තිකයන් වරලත් ඉංජිනේරුවරුන් ඒගොල්ලෝ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒගොල්ලෝ තොරතුරු ඉල්ලනවා මේ මහානායක ස්වාමීන් වහන්සේලා යවපු ලිපියට මොකක්ද වුනේ? ඒකේ අන්තර්ගතය කුමක්ද?
ඒ සම්බන්ධයෙන් ගන්න වැඩපිළිවෙල කොහොමද? ඒවා ගැන කිසිම තොරතුරක් ජනතාවට ලැබිලා නැහැ. එතකොට මේක ලබා ගන්න මේ තොරතුරු පනත පාවිච්චි කිරීමට මේ රටේ ජනතාවට සිදු වෙලා තියෙනවා. ඇයි මේක හංගන්නේ? කෝ විනිවිදභාවය. මහානායක ස්වාමීන් වහන්සේලා ලිපියක් ඇවලා තියෙනවා නම් ඒ පිළිබඳ ඒකේ අන්තර්ගත ගැන තොරතුරු ජනතාවට හෙළිදරව් කළ යුතුයි. ඇයි ඒක නොකරන්නේ? මොකද්ද තියෙන ප්‍රශ්නය? ඒ වගේම මේ රටේ නීතිඥයන් 26000ක් නිල වශයෙන් නියෝජනය කරන නීතිඥ සංගමය අධිකරණ ඇමතිවරයා හරහා ඉල්ලලා තිබෙනවා අවස්ථාවක් ජනතුමා හමු වීමට. හමු වෙලා නීතිඥ සංගමයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට මේ වනතුරු ඒකට අවස්ථාව ලැබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි. නීතිඥ සංගමයේ ඉල්ලලා තිබුණා අධිකරණ ඇමතිවරයා හර්ෂණ නානායක කර්මතුමා හමු වීමට. ඒ අවස්ථාව ලැබුණේ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ තීරණයක් ගැනීමෙන් පසුවයි. දැන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමා හා අනෙක් නිලධාරීන්ට අවශ්‍යලා තිබෙන්නේ අධිකරණ ඇමතිවරයා හමු වෙලා මේක කරන්න එපා, මේ කිරීම තුලින් ඇතිවන දුර්විපාක මේවයි, මේ සියල්ලක්ම සැලකීමට භාජනය කරමින් මේකෙන් වැළකී සිටින්නේ කියන ඉල්ලීම හේතු සහිතව අධිකරණ ඇමතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා තමයි ඒ අවස්ථාව නීතිඥ සංගමයේ ඉල්ලා සිටියේ. ඉතින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගත්තයින් පස්සේ නීතිඥ සංගමයේ හමු වීමේ මොකද්ද ප්‍රයෝජනය? නාම මාත්‍රයෙන් හමු වුණා මිස කිසිම වැදගත්කමක් වෙන කාගේවත් මතයකට නොදෙන බව ඉතාමත් පැහැදිලියි. ඒ කියන්නේ සංවාදයකට කැමති නෑ. කිසිම කතිකාවක් සමාජයේ ඇති කිරීමට කැමති නෑ. Tamanට ඕනේ දේ හිතුවක්කාර ලෙස රහසිගතව කිසිම විවාදයකින් තොරව ලහියේ කිරීම තමයි රජයේ දැඩි අධිෂ්ඨානය වෙලා තියෙන්නේ. මොකද්ද ඒකට හේතුව? ඇයි බය? සංවාදයකට බය මොන හේතුවක් නිසාද? ඒකට පිළිතුර ඉතාමත් පැහැදිලි. රජය හොඳ හැටි දන්නවා මේ ඉදිරිපත් කරන සාධක කිසිම වළංගු භාවයකින් තොර සාධක කියා. මොකද රජයේ මූලික තර්කය? ඇයි මේක කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේක කරන්නේ මේ ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මනට විභාග කරලා බලලා මේක අවසන් කිරීමට. ප්‍රමාදය අඩු කිරීමට. මේක තමයි රජය පුනා දෙන හේතුව. සම්පූර්ණ අසත්‍ය හේතුව. සම්පූර්ණ අසත්‍ය හේතුව. දැන් මේ මොකද්ද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචන අධිකරණයේ දැන් සිටින විනිශ්චයකාරවරුන්ගේ දූර කාලය අවුරුදු 2ක් වැඩි කරන එක. ඒක තමයි මේ කරන්නේ. එතකොට මේකෙන් කොහොමද ගොඩ ගැහිලා තියෙන නඩු අහලා ඉක්මනට ඉවර කිරීමේ ක්‍රියාදාමයට මේකෙන් කොහොමද රුකුලක් ලැබෙන්නේ? කිසිසේත් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. කොහෙත්ම අවම මට්ටමින් උනත් මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද්ද හේතුව? ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචන අධිකරණයේ
තියන්නේ මේ රටේ සමස්ත නඩු ප්‍රමාණයෙන් 100%ක් පමණයි. ඉතින් එහෙනම් නඩු ඉක්මන් කරන්න නම් කරන්න තියෙන්නේ ඒ ඉහළ උසාවි දෙකේ නෙවෙයි. මහේස්ත්‍රාත් උසාවි දිසා අධිකරණ ඒ උසාවි සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. ඒ තරම් නෙවෙයි ඒ නඩු අහන පිළිවෙල. සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්තිය වෙනස් කරන්න ඕනේ. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන අධිකරණයේ පමණක් නෙමෙයි අනිත් උසාවියේ හැම එකෙම කෙරෙන හුඟක් වැඩ කටයුතු පරිපාලන මට්ටමින් කරන්න පුළුවන්. උසාවියේ කාලේ ඉතිරි කර ගන්න පුළුවන්. ඒතර නඩු ඉක්මනට අහන්න මේ දැන් ඉන්න විනිශ්චයකාරවරුන්ට තව අවුරුදු දෙකක් දීලා මොකද්ද ප්‍රයෝජනේ? ඒ විනිශ්චයකාරවරයාට අවුරුදු දෙකක් දුන්නාම දැන් කරන වැඩ ප්‍රමාණයට වඩා දෙගුණයක් කරනවාද? ඒක සම්පූර්ණයෙන් ශුන්‍ය හිස් තර්කයක්. නඩු ඉක්මන් කරනවා නම් එහෙනම් වෙන හුඟක් ආයතන ශක්තිමත් කරන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේවා කිසිවක් නොකර ඒවා ඒ විදිහටම තියා ගනිමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හා අභියාචන අධිකරණයේ දැන් සිටින විනිශ්චයකාරවරුන්ගේ කාලය තව අවුරුදු දෙකක් වැඩි කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ නීතියේ ප්‍රමාදය අඩු කිරීමට. ඒතකොට ඒක නෙවෙයි නියම අරමුණ. ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නයයි යෝජිත විසඳුමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක කාටවත් වඩා හොඳින් දන්නේ ආණ්ඩුව හොඳ හැටි දන්නවා මේ ඉදිරිපත් කරන්නේ ව්‍යාජ තර්කයක්. කිසිම අවංකභාවයකින් තොර තර්කයක්. දැන් සංවාදයක් ඇති වුණොත් මහානායක ස්වාමීන් වහන්සේලා හම්බුනොත් නීතිඥ සංගමයේ හම්බුනොත් සිවිල් සමාජයේ හම්බුනොත් එතකොට රජයේ ඉදිරිපත් කරන මේ තර්ක සම්පූර්ණයෙන් අසත්‍ය තර්ක බව සක්සුදක්සේ පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි කිසිම සංවාදයකට අකමැති. ඒකට ඉඩක් නොදෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. දැන් වර්තමාන රජය බලය ඉල්ලමින් ජනතාව ඉදිරියට ගියාම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මොනවද කිව්වේ මේවා ගැන වචනයක් සඳහන් කළේ නැහැ. මෙහෙම ලොකු ප්‍රශ්නයක් අධිකරණ ක්ෂේත්‍රයේ තියෙනවා. ඒක විසඳීම සඳහා අපි මෙන්න මේ පියවර ගන්නවා කියලා එක වචනයක්වත් සඳහන් කළේ නැහැ. වෙන දේවල් බොහොම අවධාරණාත්මකව සඳහන් කළා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා. ඒ සඳහා ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවා කිව්වා. මැතිවරණ ක්‍රමයේ අතිශයින් අසතුටුදායකයි. දැන් ඒ නිසා අවුරුදු 12කට පළාත් සභාව මැතිවරණ පැවැත්වීමට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේවා තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේවා විසඳීම සඳහා අංග සම්පූර්ණ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවායි කියලා පැහැදිලි ප්‍රතික්‍රියාවක් මේ රටේ ජනතාවට දුන්නා. ඒ අනුව තමයි මේ විදිහේ 3/2ක බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබා ගත්තේ. දැන් ඒවා ගැන කිසි කතාවක් නැහැ. ඒතකොට බලන්න මේ රටේ තිබෙන දැවෙන ප්‍රශ්න මොනවාද? මෙතෙක් දුරට අපේ රටේ බන්ධනාගාර 33ක් තියෙනවා. ඒ බන්ධනාගාර වල ඇති වෙලා තිබෙන අතිශයින් කලහකාරී තත්ත්වය නිසා පහුගිය මාසය තුල මනුෂ්‍ය ජීවිත 34ක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මීගමුව මහර මැගසින් බන්ධනාගාරයේ කුරුවිට පල්ලන්සේන මේ බන්ධනාගාරවල ඇතිවෙච්ච ගැටුම් නිසා මනුෂ්‍ය ජීවිත 34ක් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ 12ක් විතර ඒ බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන් රජයේ නිලධාරීන් රැඳවියා. මේවා වැදගත් නෑ ආණ්ඩුවට. මේවා ගැන නෙවෙයි අවධානය යොමු කරන්නේ රජයේ සම්පූර්ණ කාලය, ශ්‍රමය, ශක්තිය යොදන්නේ මේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් නෙවෙයි වෙන කාරණයක් සඳහා. 22 වන සංශෝධනයේ හරය ඒකේ මූලික අරමුණ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. මොකක්ද ඒ දේ? වර්තමාන අග්‍රවිනිශ්චයකාරතුමා තවදුරටත් ඒ ධූරය දරනවා.
එතුමාගේ වයස 67 දක්වා යනතුරු එහෙම නැත්නම් ඒ ධූරය ලබාගත් දවසේ සිට අවුරුදු 6ක් ගත වෙන තුරු. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ නිල කාලය කේන්ද්‍රීය කරගත් සංශෝධනයක් තමයි මේ ගේන්නේ. එතකොට රජයේ ප්‍රමුඛතාවය ඒකයි මේක තමයි කරන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් කොයි විදිහේ විරෝධතාවයක් ආවත් විදේශීය ආයතන විදේශීය නීතිඥයන් විනිශ්චයකාරවරුන් නියෝජනය කරන ආයතන මේ රටේ ආයතන කවුරු මොනවා කිව්වත් මේක කරනවාමයි කියලා රජයට වුණ වෙලා තියෙන්නේ මේක කරගන්න. ඒතකොට ප්‍රශ්නය මේකයි ආණ්ඩුවේ ප්‍රමුඛතා හා අපේ ජනතාවගේ අවශ්‍යතා අතර ගැළපීමක් තියනවාද? මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න අතුරින් 100%ටම වඩා වැදගත් උග්‍ර ප්‍රශ්නය අග්‍රවිනිශ්චයකාරතුමාගේ කාලයේ අවුරුදු 2ක් දික් කිරීමද? ඒ සඳහාද සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රය යොදා ගැනීම සුදුසු හා කාලෝචිත වන්නේ මෙන්න මේ ප්‍රශ්නය තමයි මේ රටේ ජනතාවට යොමු කළ යුත්තේ. ඒතර අද තියෙන තත්ත්වය තමයි මේ 22 වන සංශෝධනය ගැසට් කරලා තියෙනවා. හැබැයි ගැසට් කරා කියලා ආපසු හැරවීමට බැරි කමක් නැහැ. අනන්ත අප්‍රමාණ අවස්ථාවලදී ගැසට් කරලා තිබෙන නීති රජය තීරණය කරලා තිනවා ඉදිරියට ගෙන යන්න නැතුව ඒවා නතර කරනවා කියලා. ඒතකොට ඒක තාම කරන්න පුළුවන්. සංවේදී බවක් තියෙනවා. වෙන මතවලට ඇහුම්කන් දීමට කැමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් මේක දිගටම ඉදිරියට ගෙන යනවා නම් එහෙනම් සතියකට ආණ්ඩුවකට කිසිවක් කරන්න බෑ. අපේ නීතිය අනුව දැන් මේක ගැසට් කරලා තිනවා සතියකට කිසිවක් කරන්න බෑ. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගෙනහම සති දෙකක් තියෙනවා. රටේ ඕනෑම කෙනෙකුට පුරවැසියෙකුට පුළුවන් මේ යෝජිත සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තර්ක කරන්න පුළුවන් මේ යෝජනා කරන සංශෝධනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේ නැහැ කියලා. දැන් අපි බලාපොරොත්තු වෙනවා නිසගයෙන්ම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තර්ක කරනවා මේ යෝජිත සංශෝධනයේ කිසිසේත් ජනමත විචාරයකින් තොරව කරන්න බෑ. පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේක අනිවාර්යෙන් ඊට වඩා ඉහළ අධිකරණයක් වන ජනතා අධිකරණයට යොමු කළ යුතුයි ජනමත විචාරණය කරා. ඒක කරන්නම ඕනේ. නොකර බෑ. නොකර මේක නීතිගත කිරීමට අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිසේත් පුළුවන් කමක් නැහැ. ඒතකොට අපි මේ තර්කය බොහොම උද්‍යෝගිමත් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ විතර නෙවෙයි. අපි ඉල්ලීමක් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකාරවරුන් මේ නඩුව අහන්න ඕනේ කියලා. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 17 දෙනෙක් සිටිය යුතුයි. අපේ නීතිය යටතේ. ඒකෙන් පුරප්පාඩු 4ක් තියෙනවා. එතකොට අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කටයුතු කරගෙන යන විනිශ්චයකාරවරුන් 13 දෙනෙක් ඉන්නවා. තව විනිශ්චයකාරතුමෙක් සැප්තැම්බර් 2 වෙනිදා විශ්‍රාම ගැනීමට නියමිතයි. එතකොට ඉතිරි වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 12 දෙනෙක්. එතකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපේ තර්ක ඉදිරිපත් කරනකොට මේක කරන්න බෑ ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යයි කියලා ඒ තර්කය ඉදිරිපත් කරනකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ විනිශ්චයකාරවරුන් 12 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තමයි කියලා මේ තර්ක ඉදිරිපත් කළා නිගමනයට එමට පුළුවන් වන්නේ. තෝරලා බේරලා විනිශ්චයකාරවරුන් පත් කළා ඒ විනිශ්චයකාරවරුන් සුළු පිරිසකට මේ බාරදූර කාර්යය මේ රටේ අනාගතයට ඍජුවෙන් බලපාන මේ කාර්යය එහෙම සුළු
කුඩා විනිශ්චය මණ්ඩලයකට බාර දීම කිසිසේත් සාධාරණ වන්නේ නැහැ, යුක්තිසහගත වන්නේ නැහැ. ඒ නිසා පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මේ නඩුව ඇසිය යුතුයි කියන තර්කය අපි තාමත් ගෞරවාන්විතව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා. ගරු පාටලී ට්‍රම්පික රණවක